ඔන්න මම දැන් ඉන්නේ අපි දැන් ඉන්නේ කොහෙද මේ? හල්දු මුල්ල. එතකොට මේ අපිට දැන් මේ පේන්නේ මේ කඳු ටික පොඩ්ඩක් අපි විස්තර කරමුකෝ. එතකොට මෙතනින් පේනවා හල්දු මුල්ල ඒරියා එක මේ පාත් තියෙන කඳු ටික. එතනින් එහා පැත්තේ මොණ්ඩාග දිස්ත්‍රික්කේ වැල්ලවායට අයත් ටිකයි තනමල්විල ටිකයි ඔය තනමල්විල වැව් ටික අර ඈත පේන්නේ මේ චන්ද්‍රිකා වැව නැත්නම් ලුණුගම්මේර වැව. ඒක දැන් අපිට මේ පැහැදිලි නෑ. ඒ කියන්නේ දැන් මේ පායන කාලේ වැව හිඳිලා නැත්තම් මේ අනිත් වැව් ලොකුවට පේනවා. ඊට පස්සේ මේ පැත්තෙම අපිට වෙනදා නම් කිරිවෙහෙර පේනවා. ඊට වැඩ සිටි කන්ද උඩ දැන්ට ඡාය වගේ පේනවා. ඒ වැඩ සිටි කන්ද ඒ මීදුමෙන් වැහිලා නේද තියෙන්නේ? ඔව් මීදුමක්. ඒ මීදුමක් එකකින් වැහිලා තියෙන්නේ. ඊට පස්සේ ඔහොම මේට එද්දි මේ තියෙන්නේ හපුතලේ කන්ද. මේක හපුතලේ කන්ද නේ. හපුතලේ කන්ද. අර අතන තියෙන්නේ බෙරගල. ඔව්. ඊට පස්සේ ඒ බෙරගලින් උඩට ඒ අර හපුතලේ කන්ද එක දිගට යන හින්දා හපුතලේ සැර කන්දක් කියන්නේ. ඔව්. කිලෝමීටර් 7ක් විතර එක දිගට කන්ද එනවා. එතනින් පස්සේ තැන්නක් එනවා දියතලාවට වයි ජන්ක්ෂන් එක වගේ එකයි. එතනින් පස්සේ දියතලාවට පල්ලමක් බහිනවා බණ්ඩාරට පල්ලමක් බහිනවා. ඔව්. ඊකට මෙතනින් බැස්සම පස්සේ මේ පැත්තම ගත්තම ඉදල්ගස් ඉන්නේ ස්ටේෂන් එක. මේ ටර්පන්ටයින් ගහට උඩින් පේන්නේ ඉදල්ගස් ස්ටේෂන් එක. ඒක විශේෂත්වයක් තියෙන්නේ එක ඵලයක වහලයක් යනවා උතුරට අනිත් ඵලයේ වහලය යනවා දකුණට. ඒ කියන්නේ මේ ඇවිල්ලා කිරින්දි ඔය හරහා මෙහෙම යනවා දකුණට. අර අනිත් පැත්තේ ඵලය යනවා මේ කොහොම ගිහිල්ලා මේ වැලිමඩ ඔයටයි අරහෙට මෙහෙට ගිහිල්ලා මහාවිලියකට සෙට් වෙලා මහාවිලියෙන් යනවා යාපනේට. මේක තුල බදුළු දිස්ත්‍රික්කනේ. ඔව් බදුළු දිස්ත්‍රික්කේ. මේ අතන අර මොකද්ද තුර හදන්නේ අර මේකද? ඔව් මේක මේ අලංකා කියලා හොටෙල් එකක් හැදුවේ. මේ වාසු කියලා මුදලාලි කෙනෙක් එක්ක මේ ඔව් මේ එතුමා බලාගපත් වරොත්තුනේ මේ සංචාරක මෙහෙට ඇදලා ගන්න. දැන් සංචාරකන මම හිතන්නේ එතුමාගේ මොකක් හරි මේ අඩුපාඩුවක් තියෙනවා වගේ තමයි මේ හොටෙල් එක තාම හදනවා කරනවා. දැන් මේ එතුමා මොකක් හරි අසනීප වෙලා බුලත් පිට පිටකුරියන් පස්සේ හෙලිපෑඩ් එකක් ඇවිත් උතන හෙලිපෑඩ් එකක් ගන්න හෙලිකොප්ටරෙන් තමයි එතුමා ආපහු අරන් ගියේ. එහෙමද? උතර හෙලිකොප්ටරේ බාන්න කොහමද ලෑන්ඩ් කරන්න තියෙනවද තන? අතන හෙලිපෑඩ් එකක් ගහලා තියෙනවා. මේ හරි. ඔව්. ඔව්. මෙතනද ඓතිහාසික තැනක්. ඔව්. මේ ඔක්කොම ගම්මානද තියෙන්නේ මෙහෙ. ඔව් මේ ගම්මාන තියෙන්නේ. ඊට මේ පාරේ පල්ලෑ මේ පැත්ත දැන් අපි ඔය පෙන්වන පැත්ත සොරුගුණේ ඓතිහාසික දේවාල. දේවාල දැන් තමයි ඔක්කොම තියෙන්නේ. සොරුගුණේ දේවාල. ඒකට මේ පළාත් පාලනෙත් තියෙනවා. සොරුගුණේ කැලාව කියලා. සොරුගුණේ කැලාව කියන්නේ දේවාලේ මේ නින්දගම් පනත එක්ක දේවාලට අයිති ඉඩම් ටික. මේ ඉන්න කට්ටිය දේවාලේ පෙරහැර රාජකාරී කරන්න ඕනේ ඉඩම් බුක් විඳිනවා. හරි. අවුලන්නේ 12 ඒ ඔව් යමන් 12 අවුලක් කරන්න එපා 12 අවුලක් ආකල් දෙන්න එපා යමන් ලයිව් කොට බලන්නද ඔව් ආදාහනේ මේ හල්දු මුල්ල ආදාහනාගාරේ අපි ගියා. මෙතන ඉස්සර පොඩි කතාවක් තියෙනවා. ඔව් කියන්න බලන්න. සුද්දන්ගේ කාලේ සුද්දායිල ප්ලේට් එකක් විසික් කරනවලු. ඔව්. ඒකට ආයි වෙඩි තියනවලු. අවුඩි මෙලකම. ඔව් මේ විසික් කරලා ඒකට වෙඩි තියනවලු. ඔව් මොකද මට මේ කතාව කියන්නකෝ මේකේ. ඒකට හල්දු මුල්ලේ විත්ත කියන පොතේ තියෙනවා. ඔව්. මේ මෙතන පැවිල්ලා. ඔව්. මේ සුද්දන්ගේ පාලනයේ කාලේ එයාලා ප්ලේට් එකක් විසික් කරලා ඒකට ටාගට් කරලා වෙඩි තියනවලු. එයාලගේ තුවක්කු වලින්. ඒකට මේක පල්ලා ඉන්න ගම් වල මිනිස්සු බය කරන්නයි අර එහෙම වෙන්නේ නැති. ඔව්. එයාලගේ ටාගට් ගන්න නැති. එහෙම එන්නේ නැති. හරි එහෙනම් බොහොම ස්තුතියි අපි යනවා. හම්බෙමු ආයේ. හම්බෙමු. හරි මුදලාලි. හම්බෙන්න සෙට් කරලා. අපි මේ වයන්නේ බල පොඩි වෙලාවට ඇවිල්ලා අන්නන්නේ කිව්ව ගන්න පොඩ්ඩක් වෙනස් කරලා අපල ඩය ගන්නක් හරි දුන්නා. නෑ ඕක ඊට හෙලෝ